හයි කොහොමද ඔයාලට කියලා YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා හැමෝම. ඉතින් ඔන්න අදත් මම වීඩියෝ එකක් කරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද නම් ස්පෙෂල් දවසක්. ඉතින් දැන්ටම ඔයාලා දාන්නවා මොකද්ද මේ වීඩියෝ එක කියලා. මොකද thumbnail එකේ අපි දාලා තියෙන්නේ අද මොකද්ද මේ වීඩියෝ එක කියලා. ඉතින් අද අපේ දෙවනි ටුවර් එක තමයි පටන් ගන්න යන්නේ. ඉතින් අපි යන්නේ ජෝර්ජියා. ඉතින් හරි මාසාවෙන් ඉන්නේ. අපි දැන් ඉන්නේ ආජ්මාන් වල. හස්බන්ඩ්ගේ යාළුවෙක් ගෙදරට ඇවිල්ලා තමයි අපි එහෙමම සාජා එයාපෝට් එකට යන්නේ. අපිට ෆ්ලයි කරන්න තියෙන සාජා එයාපෝට් එකේ. ඉතින් මේ ගමනේ විස්තර මොනවද අපි යන තැන් හැම දෙයක්ම මේ වීඩියෝ එකේ කියනවා අපි. ඉතින් දිගටම නැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා ටික ලියා YouTube channel එකත් එක්ක. ඉතින් ඇත්තටම හරිම සතුටු දවසක්. මේක මගේ දෙවනි ට්‍රැවල් එක අපි දෙන්නගම මේක අර ගිය අවුරුද්දේ වගේම බර්ත්ඩේ ගිෆ්ට් එකකුත් වෙනවා. ඉතින් හරිම සතුටුයි. බර්ත්ඩේ ගිෆ්ට් එක කලින්ම හම්බ වුණා මට. ඉතින් දැන් අපි එයාපෝට් එකට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. දැන් අපි ටැක්සි එක දාලා තියෙන ටැක්සි එක යනකම් තමයි අපි ඉන්නේ. එහෙනම් අපි එයාපෝට් එකට යමු. බයි. ඔන්න ඉතින් අපි එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. මේක ඉතින් ඩුබායි වල තරම් ලොකු එයාපෝට් එකක් නෙවෙයි. මේ තමයි සාජා එයාපෝට් එක. දැන් අපි ඇතුළට යනවා. එහෙනම් අපි යමු. Ya. අපට ෆ්ලයිට් එක තියෙන්නේ 1:05ට. අපි මෙතෙන්ට දැන් ආවේ 10:00ට වගේ දැන් වෙලාව. අපි මේ සාජා එයාපෝට් එකේ යන පළවෙනි වතාව. ඉතින් අපේ මේ දෙවෙනි ටුවර් එක. ඉතින් හරිම සතුටුයි. ඔයාලා සතුටුයිද? දැන් අපි චෙක් ඉන් වෙන්න තාම අපිට දාලා නැහැ. බලන්න ඕන. එයා ඇරබියා තමයි අපේ ෆ්ලයිට් එක අපි ෆ්ලයි කරන. ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපිට චෙක් ඉන් වෙන්න දාලා තියෙන්නේ. අපි දැන් හොයාගන්න ඕනි ඒ සෝන් එක. ඒ සෝන් එකේ තමයි අපිට දාලා තියෙන්නේ. ඉතින් විලිස් වලට චෙක් ඉන් වෙන්න කියලා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. අපි මෙහි කරන්සි මොකුත් චේන්ජ් කරගත්තේ නැහැ. අපි හිතාගත්තේ එහෙට ගිහිල්ලා කරන්සි චේන්ජ් කරන්න කියලා. ඉතින් මෙහි ප්‍රයිස් එකට වඩා වර්ත් කියලා හිතනවා එහෙ කරන්සි එක චේන්ජ් කරගන්න එක. එහෙට ගිහිල්ලා දැන් අපි ඉස්සරහට යනවා. අපි චේන්ජ් කරගන්න. ඔව් අපි ගොඩක් ලොකෝට චේන්ජ් කරගන්න නැහැ. අපි ඩිරම් 200ක් වගේ තමයි චේන්ජ් කරගන්නේ. කාඩ් එකෙන් පේ කරන්න පුළුවන් අපිට. එහෙට ගිහිල්ලා එහෙ මොනවද මේ කරන්සි එක? ලාරි තමයි එහෙ කරන්සි එක. ඉතින් අපි චෙක් ඉන් වෙලා ඉස්සරහට ආවා. ඉතින් අපිට ඉක්මනටම චෙක් ඉන් වෙන්න පුළුවන් වුණා. මොකද අපි ඔක්කොම ඩොකියුමන්ට් ටික ගෙනල්ලා තිබුණ හින්දා. අනිවාර්යෙන් ඔයාලා ට්‍රැවල් කරනවා නම් කොහේ රටකට අනිවාර්යෙන් ඔයාලා ගේන්න ඕන ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඒක ට්‍රැවල් ඒජන්සි එකක් මාර්ගයෙන් හරි එනවනම් එයාලට කියලා ඔයාලට ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපි එහෙදිම කරගෙන ආපුවම මෙහෙදිම කරගෙන යනකොට ඒක ලේසි. මොකද මෙහෙට ඇවිල්ලා
ඉන්ෂුරන්ස් එක මේ ඇප්ලයි කරලා ඒ වෙනකොට ටිකක් ගොඩක් හරක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාලගේ පහසුවට අනිවාර්යෙන් ඔයාලා ට්‍රැවල් කරනකොට ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක දාගන්න අමතක කරන්න එපා. ඒක තමයි විශේෂම කියන්න ඕන වෙලා තිබුණේ. දැන් අපි ඉස්සරහට යනවා. ඉතින් අපි ඉමිග්‍රේෂන් එකෙන් ඇවිල්ලා දැන් අපි ගේට් එක ගාවට ඇවිල්ලා තියෙන්නේ. අපේ ගේට් නම්බර් 21. ඉතින් තාම ඕපන් කරලා නැහැ. කට්ටිය ඉන්නවා. ඉතින් අපිත් ගිහින් ඉඳගෙන ඉන්නවා. ඔන්න අපි එයාපෝට් එකේ ඉඳලා බස් එකේ ආව ටික දුරක්. ඊට පස්සේ මේ ෆ්ලයිට් එකට තමයි මේ නගින්න හදන්නේ. ගොඩක් හුළඟ තියෙනවා මෙතෙන්ට. ඉතින් මේ තමයි අපි ගමන් ගන්න ෆ්ලයිට් එක. ඉතින් මේක යා ඇරබියා. අපි දෙන්නට ඉඳ ගන්න හම්බුනේ තැන් දෙකක. ඉතින් ඒක නම් හරිම කනගාටුදායකයි. අපිට එක සීට් දෙකක් එක තැන ගන්න බැරි වුණා. ඒක අපිට කියන්නත් බැරි වුණා. අපි හිතුවේ අපිට එක ළඟ සීට් දෙකක් දෙයි කියලා. ඒ වුණාට දීලා තියෙන්නේ ඉස්සරහා පිටිපස්ස සීට් දෙකක්. තව දෙයක් කියන්න ඕනේ. මේ ෆ්ලයිට් එකේ අපිට ෆුඩ් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. අපි ඒක සල්ලි දීලා ගන්න ඕනේ. ඕන ඔයාලට ෆ්ලයිට් ටිකට් එක බුක් කරනකොට ෆුඩ් වලට ගෙවලම ගන්න පුළුවන්. නැත්නම් ෆ්ලයිට් එකට ආපුවාට පස්සේ මේ මං වගේ මේ ගෙවලා ගන්න පුළුවන්. මේ චිකන් බිරියානි එකක්. මේක උනා ඩිරාම් 28ක්. ඒකට අපිට යෝගට් එකක් හම්බ වෙනවා. තවත් දෙයක් කියන්න අපිට වින්ඩෝ සීට් එකක් ගන්න බැරි වුණා. මේ එතන හිටිය කෙනෙකුට වින්ඩෝ සීට් එකේ හිටිය කෙනාට කියලා මම මේ වීඩියෝ එක පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තේ. හින්දා අපිට ෆ්ලයිට් එකේ එනකොට ගන්න බැරි වුණා වීඩියෝස්. අන්තිමට ජෝර්ජියාවට වාර සීතලයි. ඒ කියන්නේ ලොකුම සීතලක් නෑ. ඒ වුණාට සීතලයි. එළිය සීතල ඇති මීටත් වැඩිය. අපිට පැය 3:00මාරක් වගේ කාලයක් ගියා මේ මෙහෙට එන්න. ඉතින් බලමු. එයාපෝට් එකකින් එළියට ආවා. පුදුම සීතලක් තියෙන්නේ. ඒක නම් තේරෙන්නේ මාර්ම සීතලයි. මේ ඒක අර අපිට පුරුදු නැති නිසා ටිකක් අමාරුයි. මෙයාලට නම් එච්චර ගාණක් නැහැ. මට නම් මන් දන්නේ ඉන්න බෑ. හරිම අමාරුයි. දැන් මම මේ කොයි වෙලාවෙද වාහනේට යන්නේ කියලා ඉන්නේ මේ. අපි ඔන්න වාහනේ ආවා. අපි දැන් මේ වාහනේ යන ගම අපේ හොටෙල් එකට යන්න එයාපෝට් එකේ ඉඳලා ටික දුරක් තියෙනවා. අපි දන්නේ කොච්චර වෙලාවක් යනවද කියලා අපි බලමු.
අපි ලෑන් කරේ කොහොමත් 4:00 වගේ දැන් වෙලාව 7යි පේනවනේ තාමත් අපි යන ගමන් මෙහි ට්‍රැෆික් එක වැඩි ඒ කියන්නේ දැන් බලන්නකෝ පැය කීයක්ද කියලා ඉතින් ට්‍රැෆික් එක හින්දම තමයි මේ පරක්කු වෙන්නේ නැත්තම් මෙච්චර වෙලාවක් යන්නේ අපිට අපේ මේ හොටෙල් එකට යන්න ඉතින් අපි දැන් මේ ඉන්නේ ආසන්නම වගේ අපි බලමු කොච්චර වෙලාවක් යයිද කියලා අපේ ගමනාන්තයට ඔන්න දැන් තමයි අපි හොටෙල් එකට ආවේ අපි නැවතලා ඉන්නේ හොටෙල් කොස්තේ කියන මෙන්න මේ හොටෙල් එකේ ඉතින් අපිට ට්‍රැෆික් එක නිසා තමයි ගොඩක් වෙලා ගියේ අපිට එන්න ඉතින් දැන් නම් හරිම මහන්සි ගොඩක් වෙලා ආපු නිසා ඉතින් අපි හොටෙල් එකට ආවා හරිම ලස්සනයි සිටි එකේ තමයි තියෙන්නේ අපි දැන් හොටෙල් එක ඇතුළට තමයි දැන් යන්නේ මගේ උකුරත් මොකද්ද වෙලා ක්ලයිමේට් එක චේන්ජ් වෙන්න කොට පොඩක් කවුල් වගේ මෙහි එළියේ සීතල වුණාට ඇතුළ නම් ගොඩක් රස්නේ හොටෙල් එක ඇතුලේ ඉතින් අපි දැන් අපේ රූම් එකට යන්නයි හදන්නේ අපේ රූම් එක තියෙන්නේ 4th floor එකේ තියෙන්නේ අපි බලමු අපේ රූම් එක කොහොම වේද කියලා මෙන්න මේකයි අපේ රූම් එක. ඉතින් එහෙනම් අපි බලමු ඇතුළ කොහොමද කියලා. හැමදේම ලස්සනයි. මේ බාත්රූම් එක bedroom එක TV එකක් මේ තමයි city view එක ඉස්සරහට ගිහලා බලා ගන්න පුළුවන් අපිට මෙතනින් yes wow nice මේ දැන් පොඩ්ඩක් ආවිලා හින්දා පේන්නේ ලස්සනයි ඉතින් අපිට ලස්සන රූම් එකක් හම්බුණා අපි තව චුට්ටකින් යනවා ඩිනර් ගන්න ඉතින් මේ වීඩියෝ එක පුරාවටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඇත්තටම හරි මහන්සි ක්ලයිමේට් එක චේන්ජ් වෙන එකත් එක්කම මගේ ඔළුව රිදෙනවා. මට දැන් කියන්නේ මොනවද කියලා තමයි දැන් එක හිට හරියයි. අපිට හෙට උදේට 9ට තමයි අපේ ඊළඟ අපි යන දිහාව පටන් ගන්නෙ. ඉතින් අපි වොෂ් එකක් දාලා මේ යනවා රැට මොනවා හරි කන්න කියලා.
සීතලයි මාර විදිහට වෙවුලනවා. මේ සීතල අපිට පොරොත්තු දෙන්නේ නැහැ ඉතින්. බලමු. ඉතින් ලස්සන කඩයක් දැකලා මේකේ ලස්සන නැවුම් පළතුරු වගේ මෙලොවලුත් තියෙනවා. ඉතින් මට හිතුණා මෙතන මොන හරි ගන්න ඕනි කියලා අපි ගත්තා පළතුරු වගේක්. ඒක මෙහි ගොඩක් ප්‍රසිද්ධ පළතුරක්. පළතුරු ජාතිය ගත්තා. මේක මේ මට කියන්න අමතක නැහැ මේ පළතුර වේලලා. හොඳේ. මම මේක බලලා කියන මොකක්ද මේ පළතුර කියලා. බලමු අපි කාලා මොකද රසයිද කියලා. මම හිතුවේ කුස් වගේ කියලා. මෙන්න මේ තියෙන කහපාට පළතුරු වර්ගය තමයි අපි ගත්තේ. ඒක වේලලා. ඉතින් ඔයාලා මේ පළතුරට කියන නම දාන්නවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඔය තියෙන්නේ අන්න ඔය පළතුරු තමයි අපි ගත්තේ. මේක හරියට අපි මොනවාට කනවා වගේ ඒ විදිහමයි. ඔන්න අපි කඩේකට කන්න ආවා. මේකේ තියෙනවා එක එක ජාති කෑම ඒවයි මිල ගණන් සඳහන් කරලා. Sausage roll also one. Sausage one. මේ චීස් ද තියෙනවද නේ? අපි ගත්තා බර්ගර් එකක්. චිකන් බර්ගර්. බලමු රායිද කියලා. ගත්තා සොසේජ් රෝල් එකයි. කොෆි එකයි සීතලයි. හොට් සීතලයි. අපි සොසේජ් රෝල් එක කරලා වෙලස්. කතා කරා ගන්න බැරි තරමට සීතලයි. මෙහි තියෙන්නේ ගොඩක් මේ පරණ ගොඩ නැගිලි. අනේ හරිම ලස්සනයි. මාරම ලස්සනයි. මම පෙන්නන්නම් ගොඩ නැගිලි තමයි තියෙන්නේ. ඒවෙන් මේ අමුතුම ලස්සනක් තමයි ගේන්නේ. පරණ ගොඩ නැගිලි ඇස්සේ තමයි කඩවල ආරම්භන හැමදේම තියෙන්නේ. මේ පරණ ගොඩ නැගිලි ඇස්සේ. දැන් අපි පාර පැනලා පාරෙන් එහා පැත්තට යනවා. සීතලයි මට කතා කරගන්නත් බැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි ජෝර්ජියා ගමනේ අපේ පළවෙනි දවස. ඒ කියන්නේ අපි ආපු දවස නිමෝනේ ඔන්න ඔය විදිහට. ඉතින් අපි මෙහි ගැන කියනවා නම් මේ කෑම වර්ග ගැන කියනවා නම් මෙහි තියෙන බ්‍රෙඩ් තමයි ගොඩක්ම. අපේ බ්‍රෙඩ් වලටත් වඩා මේ බ්‍රෙඩ් එහෙම ගොඩක් වෙනස්. ඒ වගේම කියන්න ඕනේ මෙහි
බත් එහෙමනම් ඇත්තෙම නැති තරම් අපට බත් වගේ කන්න තරක් හම්බුනේම නැහැ. ඉතින් ගොඩක් වෙනස් අපේ කල්චර් එකත් එක්ක මෙහි කල්චර් එක මාරම විදිහට වෙනස්. ඉතින් ওই විදිහට තමයි අද අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් අපි හෙට ට්‍රැවල් කරන්න ඉන්නේ හිම බලන්න. ඉතින් මගේ first snow experience එක තමයි හෙට. ඉතින් මම ගොඩක් ආසාවෙන් තමයි ඉන්නේ මගේ ඒ experience ලබන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඒ vlog එකත් බලන්න. අපේ දෙවෙනි vlog එක තමයි ඒක. එහෙනම් අදට නවතිනවා මේ වීඩියෝ එකෙන්. ටිකිලියා YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.